සුබ දවසක් ආදරණීය දූ පුතේ. ආර්ථික විද්‍යාවේ 8 වෙනි පාඩමට අදාළව රාජ්‍ය ආර්ථිකය පිළිබඳව විභාගෙදී එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න අපි මෙතනදී සාකච්ඡා කරනවා. බලන්න පුතා, මේකේ විශේෂයෙන් අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්න මෙතනදී දාලා තියෙනවා. මේ ටියුට් එක නැත්නම් මට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔයාලට මේ ටියුට් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම විභාගය අනුමාන කළා මම පවත්වන මගේ සෙමිනාර් සීරීස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒව පිළිබඳවත් විස්තර මම ඔයාලට යොමු කරන්න මගේ WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. මේකේ බලන්න පළවෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා වෙළඳපොළ අසමත් වීම යනු කුමක්ද? ඒට බලපාන ප්‍රධාන හේතු කාණ්ඩ දෙක නම් කරන්න කියලා කියනවා. සාමාන්‍ය වෙළඳපොළ අසමත් වීම කියලා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක ක්‍රියාත්මක වෙන්නේ මිල යන්ත්‍රණය. මිල යන්ත්‍රණය නැත්නම් අපි කියනවා වෙළඳපොළ යන්ත්‍රණය. ඒතකොට වෙළඳපොළ ආර්ථිකයක ඉන්න පාර්ශවයන් දුහන්නේ හැමතිස්සෙම ස්වාර්ථයේ පිටිපස්සේ. ස්වාර්ථය කියන්නේ තමන්ගේ වාසියට කටයුතු කරන පිරිසක් තමයි ওই වෙළඳපොළ ආර්ථිකයක ඉන්නේ. ඒතකොට වාසියට කටයුතු කරන පිරිසක් ඉන්න තැනක ආර්ථිකයේ තියෙන සම්පත් ටික බෙදී යන්නේ ලාභදායී අංශවලට විතරයි. ලාභදායී අංශවලට විතරයි. එතකොට දුප්පත් මිනිස්සු පාරිභෝජනය කරන හරි භාණ්ඩ සඳහා සම්පත් බෙදී යන්නේ මිලක් අය කරගන්න බැරි භාණ්ඩ නිෂ්පාදනයේට සම්පත් බෙදී යන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා වෙළඳපොළ අසමත් වීම ඇති වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයේ මිනිසුන්ගේ පවතින අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න. අර වෙළඳපොළ යන්ත්‍රණයෙන් සාධාරණ අන්දමට සම්පත් බෙදා හරින්නේ නැති එක අපි කියනවා වෙළඳපොළ අසමත් වීම කියලා. දැන් මිනිසුන්ගේ සමාජ සුබ සාධනයේ උපරිම වන ආකාරයට ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය සම්පත් හරියට බෙදී යන්නේ නැති එක අපි කියනවා වෙළඳපොළ අසමත් වීම. ඒකට හේතු තියෙනවා සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය, ඒ වගේම ආදායම් බෙදී යාමේ විෂමතාවය, ඒ වගේම සාර්වත්‍රික ස්ථායීතාවය. හරි. ඔන්න ඔය කියන කොටස් තුන ඇති වෙන හින්දා තමයි අපි කියන්නේ වෙළඳපොළක් බිඳ වැටෙනවා නැත්නම් වෙළඳපොළ අසමත් වෙනවා කියලා කියන්නේ ඔය හේතු නිසා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට අපි එනවා සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. දැන් අපි අර අතන කතා කරානේ වෙළඳපොළ අසමත් වීම ඇති වෙන බලපාන ප්‍රධාන හේතුවක් සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය කියලා. මේකත් විභාගෙදී අහනවා සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය ඇති වෙන්නේ ඇයි කියලා. ඒ සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය ඇති වෙන්නේ මතක තියාගන්න ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ පවතින හිඟ සම්පත් සමාජ සුබ සාධනයේ උපරිම වන ආකාරයට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යෙදවීමට වෙළඳපොළ අසමත් වීම සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය කියලා කියනවා. ඇයි ලාභදායී අංශ වලට විතරයි මේ වෙළඳපොළ ආර්ථිකයක ඉන්න පෞද්ගලික අංශය දුවන්නේ තමන්ගේ වාසියවත් තමන්ගේ ස්වාර්ථය පිටිපස්සේ. එතකොට ලාභදායී අංශයට විතරයි සම්පත් මාරු වෙන්නේ. ඒක නිසා මිනිසුන්ගේ සුබ සාධනය පරිම කරන්න අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මෙතන නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒකට සම්පත් වෙන් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් අපි කියනවා සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. ඒකට සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවයට හේතු තමයි පොදු භාණ්ඩ වෙළඳපොළ මගින් සපයන්නේ නැහැ. පොදු භාණ්ඩ කියන්නේ සපයලා මිලක් අය කරන්න බැරි භාණ්ඩ. සපයලා මිලක් අය කරන්න බැරි භාණ්ඩ මෙන්න මේ වෙළඳපොළ මගින් සපයන්නේ නැති වුණාම හරි අපි කියනවා වෙළඳපොළ අසමත් වීම නැත්නම් සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය සිද්ධ වෙනවා. ඊපස්සේ අර්ධ පොදු භාණ්ඩ ප්‍රශස්ත මට්ටමින් සපයන්නේ නැහැ. සපයන්නේ අඩුවෙන්. එතකොටත් වෙළඳපොළ අසමත් වීම ඇති වෙන නැත්නම් සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. ඊපස්සේ බාහිරතා පැවතීම. ධන බාහිරතා නැත්නම් ඍණ බාහිරතා. අපි කියනවා ධන බාහිරතා ඇති වෙන්නේ ඕනවට වඩා අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හැදුවොත් ධන බාහිරතා, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හැදුවොත් ඍණ බාහිරතා කියලා. එතකොට එතනත් සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. ඕනකට වඩා අඩුවෙන් භාණ්ඩ හදන එකත් ප්‍රශ්නයක්, ඕනකට වඩා වැඩියෙන් භාණ්ඩ හදන එකත් ප්‍රශ්නයක්. ඒව ඇති වෙන්නේ බාහිරතා පැවතීම නිසා. ඒ වගේම අසම්පූර්ණ තරංගකාරී, ඒ කියන්නේ වෙළඳ ඒකාධිකාරී බලය සහිත ආර්ථිකයක් තිබුණොත් එහෙම එතන ගැටලුව සහගත තත්ත්වයක් ඇති වෙනවා.
ඊට පස්සේ අපි එනවා හතරවෙනි ප්‍රශ්නේ පොදු භාණ්ඩ යනු මොනවාද උදාහරණ දෙකක් දෙන්න කියලා කියනවා. පොදු භාණ්ඩ. පොදු භාණ්ඩ කියන්නේ මතක තියාගන්න කිසිවෙකු පාරිභෝජනයෙන් බැහැර කරන්න බෑ. ඒ වගේම එක් අයෙකුගේ පාරිභෝජනය නිසා තවත් අයෙකුගේ පාරිභෝජනය අහිමි වෙන්නේ නැහැ. හරි? මිලක් ගෙවන්නේ නැති අයට උනත් භාවිත කරන්න පුළුවන් භාණ්ඩ අපි කියනවා පොදු භාණ්ඩ. ඒවල උදාහරණ මතක තියාගන්න ජාතික ආරක්ෂාව මහා මාර්ගවල සවිකර ඇති විදුලි පහන් නගර මැදයේ තියෙන ඔරලෝසු කණු අන්න ඒ වගේ දේවල් පොදු භාණ්ඩ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා පස්වෙනි ප්‍රශ්නය වෙළඳපොළ මගින් පොදු භාණ්ඩ සැපීම සිදු වෙන්නේ නැත්තේ ඇයි? වෙළඳපොළ මගින් පොදු භාණ්ඩ සපයන්නේ නැත්තේ ප්‍රධානම හේතුව එය සපයලා මොකක් අය කරන්න බැරිද? මිලක් අය කරන්න බෑ. මිලක් නොගෙවන අයව නැත්නම් අපි කියනවා නිකමුන් හරි ඉවත් කරන්න බෑ වෙළඳපොළේ. පොදු භාණ්ඩ පාරිභෝජනය කරන නිකමුන්ව අයින් කරන්න බෑ. ඒ කියන්නේ මිලක් නොගෙවන්න නැති අයව වෙළඳපොළෙන් අයින් කිරීමේ හැකියාවක් නැහැ. ඒකින්ද ලාභයේ පිටිපස්සේ දුවන වෙළඳපොළ ආර්ථිකයක ඉන්න ව්‍යාපාරිකයන් මෙවැනි පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා අර්ධ පොදු භාණ්ඩ යනු මොනවාද උදාහරණ දෙන්න කියලා කියනවා. අර්ධ පොදු භාණ්ඩ කියලා කියන්නේ හරි අර පොදු භාණ්ඩ වගේ නෙමෙයි මිලක් නොගෙවන අය පාරිභෝජනයෙන් බැහැර කළ හැකි. මිලක් ගෙවන්නේ නැත්තම් බැහැර කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට යම්කිසි ධාරිතාවයකට පසුව තරංකාරීත්වයක් දකින්න පුළුවන්. හරි විශේෂයෙන් අපිට ගන්න පුළුවන් අධිවේගී මාර්ග කේබල් වීදි සේවා ඊට පස්සේ පුස්තකාල සේවා ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊපස්සේ විභාගෙදී හැමතිස්සෙම වැඩිපුරම ප්‍රශ්න අහන මාතෘකාවක් තමයි මේ බාහිරතා කියලා කියන්නේ. බාහිරතා යන කුමක්ද එහි ප්‍රධාන වර්ග දෙක නම් කරන්න කියලා කියනවා. බාහිරතාවයක් කියන්නේ යම් ආර්ථික කටයුත්තක් කරනකොට ඒ ක්‍රියාව කරන පුද්ගලයා නෙමෙයි. යම් ආර්ථික කටයුත්තක් කරනකොට ඒ ක්‍රියාව කරන පුද්ගලයා නෙමෙයි. ඒක නොකරන වෙනත් පාර්ශවයකට ලැබෙන පිරිවැය නැත්නම් ප්‍රතිලාභ අපි කියනවා බාහිරතා. දැන් කිසියම් පුද්ගලයෙක් හොඳට ඉගෙන ගත්තොත් සමස්ත සමාජයට මේක වාසිදායකයි. ඒක අපි කියනවා ධන බාහිරතාවය. කිසියම් පුද්ගලයෙක් මංකොල්ලකාරයෙක් වුණොත් හරි ඒක සමස්ත සමාජයටම ඉස්සරහදයක් පිරිවැයක්. අන්න ඒවා අපි කියනවා ඍණ බාහිරතා. එතකොට මේ බාහිරතා ප්‍රධාන කොටස් දෙකයි ධන බාහිරතා ඍණ බාහිරතා. විභාගෙදී අපිට කියනවා ධන බාහිරතාවයක් ඇඳලා අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් සම්පත් බෙදී යන අවස්ථාවක් නිරූපණය කරන්න. ඒකට මතක තියාගන්න ඔයාලට ධන බාහිරතාවයක් අඳින්න කිව්වා. ඔයා කෙලින්ම ඇඳගන්න මේ විදිහට ඉල්ලුම් වක්‍රයකුයි සැපයුම් වක්‍රයකුයි. මේ ඉල්ලුම් වක්‍රය නම් කරගන්න සමාජ ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභ. සැපයුම් වක්‍රය නම් කරගන්න සමාජ පිරිවැය. ඔයාලට මේක අඳගන්න පුළුවන්. ඔයා ඉල්ලුම් සැපයුමේදී අඳිනවා. ඒක ඇඳලා ওই විදිහට දාගන්න. මෙතන P මෙතන Q. ඊට පස්සේ ධන බාහිරතාවලදී මතක තියාගන්න පුතේ ධන බාහිරතාවල තියෙන අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන්නේ ධන බාහිරතාව. හරි? එතකොට ධන බාහිරතාවලදී හරි? ධන බාහිරතාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන හින්දා හරි අඩුවෙන් හදන හින්දා ප්‍රශස්ත නිමයකට වඩා නිමයම අඩුවෙන් තමයි පිළිටන්නේ. සත්‍ය නිමය. එතකොට මෙන්න මෙතන මතක තියාගන්න මේ සමාජ ප්‍රතිලාභ සමාජ පිරිවැය ඡේදනය වෙලා එන්න මෙන්න මේ Q කියන අවස්ථාව අපි කියන ආර්ථිකයේ ප්‍රශස්ත නිමය. ප්‍රශස්ත නිමය. මේ කියන්නේ ආර්ථිකයට ඕනේ භාණ්ඩ 100ක් ඕනේ. ඒක තමයි Q කියලා කියන්නේ. හැබැයි සත්‍ය නිමයම ගත්තොත් ඊට වඩා අඩුයි. 100ක් ඕන උනාට හදන්නේ ඊට වඩා අඩුවෙන්. ඒක මම Q1 කියලා ගන්නවා. එතකොට මේ රතු පාටින් දක්වලා තියෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභ. පෞද්ගලික ප්‍රතිලාභ. මේ තියෙන්නේ සමාජ ප්‍රතිලාභ මේ රතු පාටින් දක්වලා තියෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභ. එතකොට පෞද්ගලික ප්‍රතිලාභ ගැන විතරක් හිතන හින්දා එයා හදන්නේ Q1 ප්‍රමාණය. අපි කියන භාණ්ඩ 80යි. හැබැයි ආර්ථිකයේ භාණ්ඩ ඕනේ කීයද? 100ක්. දැන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන හින්දා අපි කියන එතන ඌන නිෂ්පාදනයක් සිදු වෙනවා.
අන්න ඌණ ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හදනකොට අපේ රටේ රෝහල් පාසල් වගේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හදන්න. ඒක නිසා අපි කියන ඒවා සම්බන්ධව තියෙන ධන බාහිරතාවය. ඒතකොට ධන බාහිරතාවයක් තිබුණත් ඍණ බාහිරතාවයක් තිබුණත් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා. එතකොට ඒකෙම අනිත් පැත්ත විදිහට අපිට ගන්න පුළුවන් ඍණ බාහිරතාව. අපිට පුළුවන් මේ විදිහට ඇඳගන්න එල්ලුම් වක්‍රේ සැපීම් වක්‍රේ මේක සමාජ ප්‍රතිලාභ මේක සමාජ පිරිවැය. එතකොට ඒ දෙන්න ඡේදනය වෙලා එනවා ප්‍රශස්ත නිමැවුම. ඒකට සත්‍ය නිමැවුම ඊට වඩා වැඩි ඍණ බාහිරතාවවලදී සත්‍ය නිමැවුම ඊට වඩා වැඩි. ඔය විදිහට ගත්තොත් එහෙම මේ සැපීම් වක්‍රේ වදිනකම් Q1 ඒක තමයි සත්‍ය නිමැවුම. Q තමයි කළු පාටින් දක්වලා දෙන්නේ Q ප්‍රශස්ත නිමැවුම. ඒත් ප්‍රශස්ත නිමැවුමට වඩා සත්‍ය නිමැවුම වැඩි කියන්නේ ඔන්න ඔය විදිහට යනවා. ඒක අපි කියනවා පෞද්ගලික ප්‍රතිලාභ කියන. අර ධන බාහිරතාවවල අනිත් පැත්ත. ධන බාහිරතාවවල නම් මේ ඇතුළෙන්නේ ඉල්ලුම් වක්‍රයේදී ඍණ බාහිරතාවවලදී මේ දකුණු පැත්තෙන් තමයි ඉල්ලුම් වක්‍රය යන්නේ. ඔන්න ඔය විදිහට ඉල්ලුම් වක්‍රය ඇඳගන්න පුරුදු වෙන්න ධන බාහිරතා ඍණ බාහිරතා ඇඳගන්න අනිවාර්යෙන් විභාගෙදී වැදගත් වෙනවා. ඊපස්සේ 8 වෙනි ප්‍රශ්නේ එනවා ධන බාහිරතාවයක් පවතින විට වෙළඳපොළ අසමත් වෙන්නේ ඇයි? පුතේ ධන බාහිරතා තිබුණත් ඍණ බාහිරතා තිබුණත් වෙළඳපොළ අසමත් වෙනවා අනිවාර්යෙන්. ඒකට හේතුව තමයි ධන බාහිරතාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් භාණ්ඩ නිෂ්පාදනයකින්ද වෙළඳපොළ අසමත් වෙනවා. ඍණ බාහිරතාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හදන ඉඳ අපි කියනවා වෙළඳපොළ අසමත් වෙනවා කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා අසම්පූර්ණ තොරතුරු නැත්නම් වෙළඳපොළ අසමත් වෙන්න හේතු මොනවාද? ඒ කියන්නේ අසම්පූර්ණ තොරතුරු මත අපි තීරණ ගත්තොත් එහෙම අපේ සම්පත් බෙදී යන්නේ කාර්යක්ෂම නෙවෙයි අකාර්යක්ෂම. ගැනුම්කරුවන්ට විකුණුම්කරුවන්ට වැරදි තීරණ ගන්න සිදු වෙනවා අසම්පූර්ණ තොරතුරුන්. ඒ නිසා ආර්ථිකයේ සමස්ත ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට තියෙනවා පාවිච්චි කළ මෝටර රථයක් වෙළඳපොලේ විකුණනකොට මේ මෝටර රථය ගැන කියන්නේ නැතුව විකුණනවා. ඒකට ඒකට ආයෝජනය කරන පුද්ගලයා විශාල ගැටලුවකට මුහුණ දෙනවා. එයා ණය අරගත්තා නම් බැංකුවකින් ණය පවා ගෙවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. පහනේ අසම්පූර්ණ තොරතුරු මත ගත්ත නිසා. ඊපස්සේ ආදායම් බෙදියාමේ විෂමතාව. ඔය වෙළඳපොළ අසමත් වන්නේ කෙසේද කියලා අහනවා. එතකොට ආර්ථිකයේ තියෙන ආදායම් නිසියාකාරව බෙදී යන්නේ නැති තත්ත්වය අපි කියන ආදායම් බෙදියාමේ විෂමතාවය කියලා. හරි. එතකොට මේ ආදායම් බෙදියාමේ විෂමතාවයේ පවතින කොටත් අනිවාර්යයෙන්ම ආර්ථිකයේ අකාර්යක්ෂමතා ඇති වෙනවා. ඒක නිසා අපි කියනවා ආදායම් බෙදියාමේ විෂමතාවයේදී වෙළඳපොළ අසමත් වීම ඇති වෙනවා. සාර්වත්‍රික අස්ථායීතාවය. සාමාන්‍යයෙන් සාර්වත්‍රික අස්ථායීතාවයේදී ප්‍රධාන වශයෙන් අධික උද්ධමනයක් ඇති වෙනවා. ඉහළ විරකියා තත්ත්වයක්, ආර්ථික වර්ධනයේ විශාල උච්චාවචනය වෙනවා. ඒවා ගෙවුම් ශේෂ අර්බුද ඇති වෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් ආර්ථික අස්ථායීතාවයකදී ඇති වෙන දේවල්. ඒකට ආර්ථික අස්ථායීතාවයකදීත් අපි කියනවා වෙළඳපොළ අසමත් වීම ඇති වෙනවා කියලා. ඊට පස්සේ අපි යනවා 13 වෙනි ප්‍රශ්නේ වෙළඳපොළ අසමත් වීම නිවැරදි කරන්න රජය මේ විභාගෙදී අහනවා. වෙළඳපොළ අසමත් වීම නැති කරන්න රජය ආර්ථිකයට මැදිහත් වෙන්නේ මොන වගේද? නැත්නම් රජයක් ආර්ථිකයට එන්නේ ඇයි කියලා අහනවා. රජයක් ආර්ථිකයට එන්නේ මෙන්න මේ ප්‍රධාන කොටස් තුන කරන්න. සම්පත් කාර්යක්ෂමව බෙදා හරින්න, සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ඇති කරන්න, සාර්වත්‍රික ස්ථායීතාවය ඇති කරන්න. ඔන්න ඔය දේවල් වලට තමයි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න රජය මැදිහත් වෙන්නේ. එතකොට පොදු භාණ්ඩ සැපයීම සඳහා රජය මැදිහත් වන්නේ කෙසේද කියලා අහනවා. එතකොට පොදු භාණ්ඩ සපයන්න වෙන්නේ අනිවාර්යෙන් රජයටයි පෞද්ගලික අංශය ඒවා සපයන්නේ නැහැ. ඇයි ඒවා සපයලා මිලක් ගන්න බෑ. විශේෂයෙන් ජාතික ආරක්ෂාව නීතිය සාමය වගේ දේවල් අනිවාර්යෙන් රජයට සපයන්න සිද්ධ වෙනවා. ඒක නිසා මතක තියාගන්න වෙළඳපොලේ තියෙන පොදු භාණ්ඩ සම්පාදනය කරන රජයට මැදිහත් වෙන්න වෙනවා. එතකොට මේ ප්‍රශ්නේත් අහන්න පුළුවන් මතක තියාගන්න ධන බාහිරතා නිවැරදි කරන්න රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. විශේෂයෙන් ධන බාහිරතා කියලා කියන්නේ ඕනකට වඩා අඩුවෙන් භාණ්ඩ හදනකොට ධන බාහිරතා ඇති වෙනවා. ඒකට සහනාධාර දීලා නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් රජයට ඍජුවම මැදිහත් වීලා හරි පුළුවන් නිෂ්පාදනය වැඩි කරන්න. ඊපස්සේ ඍණ බාහිරතා නිවැරදි කරන්න රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ඍණ බාහිරතා කියන්නේ ඕනකට වඩා වැඩියෙන් භාණ්ඩ හදන තත්ත්වයක්. ඒකට බදු පනවල අපිට පුළුවන් ඒක අඩු කරගන්න. නීති රීති දූෂණ ප්‍රමිති නිෂ්පාදනයේ තහනම් කිරීම වගේ දේවල් මගින් අපිට වුණා ඍණ බාහිරතාවය අඩපණ කරලා දාන්න. හරි. ඊට පස්සේ මේකේ මම දක්වලා තියෙනවා ගුණ භාණ්ඩ අගුණ භාණ්ඩ. හරි.
ඒ ඔයගොල්ලෝ බලා ගන්න. මේකේ තියෙන හැම ප්‍රශ්නයක්ම විශේෂයෙන් මුල් ප්‍රශ්න 50 හොඳට කියවගෙන යන්න. හරි. මේකේ ටියුට් එක අවශ්‍ය නම් මට WhatsApp message එකක් දාන්න. මම ඔයාලට මේවා මේ PDF එක දාන්න. මේ PDF එක හොඳට කියව ගන්න. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මගෙන් අහන්න. එතකොට මම ඔයාලට වොයිස් එකක් එවන්නම්. ඒ වගේම මගේ අන්තිමට කරන MCQ ක්ලාස් එකට දැන් ළමයි බඳව ගන්නවා මේ දවස්වල. ඒකට කැමති දරුවන් ඉන්නවා නම් 070 85 24යි 299ට මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට ඔයා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳ තොරතුරු මම ඔයාලට ලබා දෙන්නම්.